මේ දෙකට වඩා වෙනස් එකක්. ඔබට මතක නම් පහුගිය කොවිඩ් වසංගත සමයේ අපි හොදකලා කරනු ලැබ ගෙවන්න වලට වෙලා හිටියා. මොනයි කාලේ දවසක රෑ 7ට විතර මගේ මිත්‍රයෙක් මට දුරකථනයෙන් කතා කරනවා. ඔහු පෙරදිනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් හැටියටයි කටයුතු කළේ. තාමත් ඉන්නවා. ඒ දිනවල ඔහු උසස් පෙළ ශිෂ්‍යයෙක්ගේ දේශපාලන විද්‍යාව පිළිතුරු පත්‍ර සමීක්ෂණය කරන මණ්ඩලයක ප්‍රධානයෙක්. ඔහුගේ සමීක්ෂක මණ්ඩලයේ එක සමීක්ෂකවරයෙකුට ලැබෙනවා පිළිතුරු පත්‍රයක් කිසිම පිළිතුරක් ලියලා නැති හිස් කඩදාසියක් තියෙන. මොකක්වත් ලියලා නැහැ. අන්තිමට පොඩි කවියක් ලියලා තියෙනවා ඒකේ. ඒ කවිය මට කිව්වා මම ඒක මතක තියාගත්තා. ඒ කවිය මේකයි. ඒක ලියලා තියෙනවා පොලිටිකල් හොඳ විශ්යකී ඒ මට මොකවත් බැරි මගේ ගුරුතුමී කමලාවති ඔබ දුන්න දුක හොඳට නැති කියලා. ඒක තමයි ලියලා තියෙන්නේ. ඔය අවස්ථාව තුන එකිනෙක කරන් බැලුවොත්